මේ ප්‍රෝග්‍රෑම් එකෙන් අපි බලන්නේ ළමයෙක් විෂයන් කීපයකට ලබාගත් ලකුණු වල එකතුව ගණනය කරලා ඒකේ සාමාන්‍ය සෙවීම. ඔයාලට කැමති විෂයන් ගාණක් ගන්න පුළුවන්. මෙතන උදාහරණයක් විදිහට මම විෂයන් දෙකකට ලබාගත් ලකුණු වල එකතුවයි සාමාන්‍ය හොයන්න තමයි ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ. ඒකේ ඇල්ගොරිතම් එක ගැටලුව විසඳන පියවරවල් ගත්තොත් ඉස්සෙල්ලාම අපි ලකුණු ඇතුළත් කරන්න ඕනේ. පළමු ලකුණ ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් අපිට දෙවෙනි ලකුණ ඇතුළත් කරන්න. ඊට පස්සේ ඒකේ එකතුව හොයන්න ඕනේ. එකතුව හෙව්වට පස්සේ අපිට පුළුවන් සාමාන්‍ය හොයන්න. සාමාන්‍ය හොයන්නේ එකතුව ඒ අදාළ විෂයන් ගානෙන් බෙදන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්නේ එකතුව සහ සාමාන්‍ය පෙන්වන එක. මේකේ ගැලීම් සටහන අපි ගත්තොත් එහෙම ෆ්ලෝ chart එක ඉස්සල්ලාම ආරම්භය start කියලා දක්වලා තියෙනවා. මම ඉංග්‍රීසියෙන් තමයි දක්වලා තියෙන්නේ. ඉංග්‍රීසියෙන් ලියන්නත් පුළුවන් අපිට ෆ්ලෝ chart එක. ඉස්සල්ලාම start කියලා මේ header-යෙන් දක්වලා තියෙනවා. ඊට පස්සේ පළමු ලකුණ ඇතුළත් කරන්න කියලා මැසේජ් එකක් ඩිස්ප්ලේ වෙනවා. ඒක තමයි print කියලා දාලා තියෙන්නේ. enter mark 1. ඊට පස්සේ අපිට පුළුවන් ලකුණු ඇතුළත් කරන්න. කීබෝඩ් එක පාවිච්චි කරලා ලකුණු ඇතුළත් කරන්න පුළුවන්. ඒක තමයි මම දක්වලා තියෙන්නේ. එතන ආදානයේ විදිහට input M1 කියලා. M1 කියන්නේ mark 1 පළවෙනි ලකුණ කියන එක. ඊට පස්සේ දෙවෙනි ලකුණ ඇතුළත් කරන්න කියලා මැසේජ් එකක් එනවා. ඒක තමයි මේ දක්වලා තියෙන්නේ print කියලා. අපි enter mark 2 කියන එක දක්වලා තියෙන්නේ උඩුකමා දෙකක් ඇතුළත. මොකද ඒක ලේබල් එකක්. මුද්‍රණය කරන දෙයක්. ස්ක්‍රීන් එකේ මුද්‍රණය කරන දෙයක්. ඊට පස්සේ රීඩ් කරනවා දෙවෙනි ලකුණ. input mark 2. ඒක ආදානය කරනවා. අපි දෙවෙනි ලකුණ අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ එකතුව ගණනය කරනවා. එකතුව හොයන්නේ පළවෙනි ලකුණයි දෙවෙනි ලකුණයි එකතු කරලා. ඒක තමයි මම දක්වලා තියෙන්නේ M1 ධන M2 කියලා. ඒකේ එකතුව total කියන variable විචල්‍යයට එකතු වෙනවා. ඊට පස්සේ average එක සාමාන්‍ය හොයන්නේ පළවෙනි ලකුණයි දෙවෙනි ලකුණයි එකතු කරලා මම මෙතන subject දෙකක් ගන්න ඉඳලා දෙකෙන් බෙදනවා. ඒ ඉස්සල්ලාම ලකුණු දෙක එකතු කරලා ඒක දෙකෙන් බෙදලා තමයි average AVG සාමාන්‍ය කියන විචල්‍යයට අපි දාගන්නවා. ඊට පස්සේ අවසානයේ මුද්‍රණය කරනවා, print කරනවා averages සාමාන්‍ය කියන එක අපි label එකක් නිසා මුද්‍රණය කරන දෙයක් නිසා double comma උඩුකමා දෙකක් ඇතුලේ දාලා තියෙනවා. ඊට පස්සේ කමාවක් දාලා average එක කියන එක අපි ප්‍රතිදානය විදිහට තමයි මම ගන්නෙ. average කියන එකට උඩින් උඩුකමා දෙකක් දාලා නෑ මම. මොකද ඒක අපි ගණනය කරලා ලබා ගන්න දෙයක් නිසා. ඊළඟට අපි එකතුවත් අපිට පෙන්වන්න පුළුවන්, ඩිස්ප්ලේ කරන්න පුළුවන්. ඒක තමයි මේ ලේබල් එකක් නිසා, මුද්‍රණය කරන දෙයක් නිසා. ඒ නිසා මම මේක ඩබල් කමා ඇතුලේ උද්දෘත කමා දෙකක් ඇතුලේ දාලා තියෙනවා. ඊට පස්සේ අපි ගණනය කරපු එකතුව මම කමාවක් දාලා ඊට එහා පැත්තෙන් පෙන්වලා තියෙනවා. ඒකට අපි කමා දාන්නේ නැහැ. ඊට පස්සේ අවසානයේ ප්‍රෝග්‍රෑම් එකේ අවසානයේ ස්ටොප් කියන එක දාලා තියෙනවා මේ සලකුණෙන්. මේකේ සූලෝ කෝඩ් එක කියන්නේ ව්‍යාජ කේතය දක්වොත් ඉස්සෙල්ලාම begin කියලා ආරම්භ කරන ක්‍රම ලේඛනයේ ආරම්භයේ begin කියලා අපි දක්වනවා. ඊට පස්සේ පළවෙනි ලකුණ එකතු කරනවා. ඊට ඇතුළත් කරන්න කියලා මැසේජ් එකක් ඩිස්ප්ලේ කරනවා. ඊට පස්සේ මම ඒක ඉන්පුට් කරනවා, ආදානය කරනවා කීබෝඩ් එකෙන්. ඊට පස්සේ දෙවෙනි ලකුණ ඇතුළත් කරන්න කියලා මැසේජ් එකක් එනවා. ඒක ඊට පස්සේ මම දෙවෙනි ලකුණත් ඇතුළත් කරනවා. ඊට පස්සේ එකතුව හොයනවා. ඊට පස්සේ සාමාන්‍ය හොයනවා. ඊට පස්සේ අවසානයේ
ඩිස්ප්ලේ කරනවා එකතුව සහ සාමාන්‍ය. පස්සේ ක්‍රම ලේඛනයේ ආරම්භය අවසානය end කියලා මේ විදිහට දක්වනවා. දැන් අපි බලමු පැස්කල් වලින් කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ කියලා. මම ඉස්සෙල්ලාම අලුත් ෆයිල් එකක් ගන්නවා. මේ විදිහට ෆයිල් new ගිහින් ඊට පස්සේ මුලින්ම කරන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙන එක. ඉස්සෙල්ලා මම ලියනවා ප්‍රෝග්‍රෑම් කියලා. නම මම දෙනවා මාක් කියලා. ඔයාලට කැමති නමක් ගන්න පුළුවන්. ඊට පස්සේ මම ක්‍රම ලේඛනයේ ආරම්භය දාගන්නවා begin. ඒත් එක්කම දාගන්නවා end කියන එක. අවසානය. ඊට පස්සේ මම මේ හරියෙන් read ln කියලා දාගන්නවා ස්ක්‍රීන් එක තිරය දිගටම පවත්වාගෙන යන්න. read ln කියලා දාලා semicolon එකක් දානවා. ඔයාලට පේන්න ඕන ඉඳ මම මේක පොඩ්ඩක් ලොකු කරගන්නම්. ඊට පස්සේ මෙතෙන්ට semicolon එකක් එන්න ඕනේ. අවසානය දක්වන්නේ semicolon එකෙන්. මම මේක save කරගන්නවා. file save කැමති නමක් දෙන්න පුළුවන් ෆයිල් එකට Pascal ෆයිල් එකට. මම මෙතන දෙනවා mark 1 කියලා. ඊළඟ ඕකේ කරගන්නවා. අපිට එකම නමින් ෆයිල් දෙකක් හදන්න බෑ. ඒක නිසා මම mark 1 කියන එක mark A කියලා වෙනස් කරගන්නවා. ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. ඒකලා ඕකේ කරනවා. දැන් අපි රන් කරලා බලමු. එරර් එකක් end කියන තැන කමාවක් නෙවෙයි එන්න ඕනේ තිතක්. ඩොට් එකක්. දැන් ආපහු රන් කරලා බලමු. හරි. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මට ඕනේ පළවෙනි ලකුණ ඇතුළත් කරන්න කියලා මුද්‍රණය කරන්න ඒකම ඒ ලකුණ ප්‍රෝග්‍රෑම් එකට ලබා ගන්න. ඒකට මම ඉස්සෙල්ලාම write ln කියලා ලියලා write ln වරහන් ඇතුලේ දානවා print කරනවා උඩුකමා දෙකක් ඇතුලේ පළවෙනි ලකුණ ඇතුළත් කරන්න කියලා. enter mark 1 රන් කරලා බලමු. හරි. mark 1 ඇතුළත් කරන්න කියලා වැටෙනවා. ඊට පස්සේ මට ඕනේ මේ ලකුණ ප්‍රෝග්‍රෑම් එකට ගන්න. ඒකට මම ලියනවා read කියලා දාලා පළවෙනි ලකුණ මම ගන්න M1 කියලා. කැමති නමක් දාගන්න පුළුවන්. කැමති විචල්්‍යයක නමක් දාගන්න පුළුවන්. කළා මම semicolon එක දානවා. ඉතින් මේ M1 කියන එක ප්‍රෝග්‍රෑම් එකට අපි හඳුන්වලා දෙන්න බෑනේ. M1 කියන්නේ මොකක්ද කියන එක විචල්්‍ය. ඒක නිසා මම ලියනවා වා variable කියන එක වා M1 අපි ලකුණුනේ එකතු කරන්නේ මේවා පූර්ණ සංඛ්‍යා. ඒක නිසා මම ලියනවා integer කියලා. දැන් අපි ආපහු රන් කරලා බලමු. enter mark 1 කියලා වැටෙනවා. cursor එක යටින් blink වෙනවා. මම ලකුණක් ඇතුළත් කරනවා. හරි. 67 දාලා මම enter එක ඔබනවා.
කරලා එන්ටර් කරපුවාම ප්‍රෝග්‍රෑම් එකටම යනවා. ඒක හරි. පළවෙනි ලකුණ ගත්තා ඒ විදිහට ප්‍රෝග්‍රෑම් එකට. නම් මේකම කොපි කරලා මෙතන ලියනවා. දෙවෙනි ලකුණත් අපිට ඒ ක්‍රමයටම ඇතුළත් කරගන්න පුළුවන්. මම ඒක පේස්ට් කරනවා. මෙතන වෙනස් කරනවා mark 2 කියලා. එතන M2 කියලා මම දාගන්නවා. කැමති එකක් දාගන්න පුළුවන්. ඔයාලා මේක හඳුන්වලා දෙන්න ඕනේ. ඒ දාපු නමින් මේ හරිය කමාවක් දාලා දානවා M2 කියලා. දැන් නැවතත් මම රන් කරලා බලනවා. ඔව් මාක් දෙවෙනි මාක් එකත් ඇතුළත් කරන්න කියලා වැටෙනවා. මම දෙනවා. හරි. ඊට පස්සේ මොකද කරන්න ඕනේ මට මේකේ එකතුව ගණනය කරන්න ඕනේ. එකතුව ගණනය කරන්න මම ලියා ගන්නවා තව වේරියබල් එකක් හදා ගන්නවා total කියලා. කියන්නේ එකතුව. එකතුව හැදෙන්නේ කොහොමද ළමයි? එතනින් අපි 32ක් තියලා සමාන ලකුණ දෙන්න ඕනේ. කෝලන් සමාන ලකුණ එකතුව හැදෙන්නේ පළවෙනි ලකුණ. ඒ කියන්නේ අපි ගත්තා M1 කියලා. ඒකයි දෙවෙනි ලකුණ. M2 කියන එකයි එකතු වෙලා. ඊට පස්සේ මම සෙමිකෝලන් එක දාගන්නවා. ඊට පස්සේ අපිට හොයන්න ඕනේ ඇවරේජ් එක. ඒ කියන්නේ සාමාන්‍ය. සාමාන්‍ය හොයන්නේ ඒකත් මම ගන්නවා වේරියබල් එකක් AVG කියලා. ඇවරේජ් කියන එක. දෙක කෝලන් සමාන ලකුණ අපි ඇවරේජ් එක හොයන්නේ සාමාන්‍ය හොයන්නේ M1 පළවෙනි ලකුණ ධන M2 දෙවෙනි ලකුණ වරහන් ඇතුලේ දා ගන්න ඉස්සල්ලාම කරන්න ඕන ගණිත කර්මය වරහන සුළු කරගන්න එක. කියන්නේ M1 වල සහ M2 එකතුව ගන්නවා. ඊට පස්සේ ඒක බෙදනවා සබ්ජෙක්ට් ගන්න. සබ්ජෙක්ට් දෙකයිනේ. මම ලකුණු දෙකයි ඇතුළත් කරන්නේ. ඒකෙන්ද දෙකයි. ඔයාලා තුනක් ඇතුළත් කරනවා නම් තුනෙන් බෙදන්න ඕනේ. දැන් අපි මේ total කියන එක පූර්ණ සංඛ්‍යාවක්නේ. ඒක මම මෙතන හඳුන්වලා දෙනවා integer. ඒ වගේම average කියන එක. මේකේ දශම සංඛ්‍යා එන්න පුළුවන්. ඒක නිසා මම දශම සංඛ්‍යා වලට අයිති data type එක දත්තවල වර්ගය තමයි real කියන එක. වා AVG අපි ලියපු විදිහටම ලියන්න ඕනේ. මෙතන කැපිටල් ගත්තා නම් මෙතනත් කැපිටල්ම ලියන්න ඕනේ. සිම්පල් නම් සිම්පල් විදිහට ලියන්න ඕනේ. මම දෙනවා colon real කළා semicolon එක දාගන්නවා. අපි මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරලා බලමු මොකක් හරි error එකක් තියෙනවද කියලා. කිසිම error එකක් නැහැ. පළවෙනි ලකුණ ඇතුළත් කරනවා, දෙවෙනි ලකුණ ඇතුළත් කරනවා. දැන් අපිට මේක ආපහු ප්‍රතිදානය කරන්න ඩිස්ප්ලේ කරන්න ඕනේ. අපේ අවුට්පුට් එක පෙන්වන්න ඕනේ. ඒකට මම නැවතත් ලියනවා right ln එකතුව උඩුකමා දෙකක් ඇතුලේ ලියනවා මුද්‍රණය කරන දේ උඩුකමා ඇතුලේ ලියන්නේ total is කියලා දාලා මම ස්පේස් එකක් දෙනවා ඉඩක් තියලා නැත්නම් එක ගොඩේ එන්නේ මේ හරියට හදාගත්ත එකතුව total කියන එක දානවා. ඔයාලට average එකත් මේ විදිහට කමාවක් දාලා දිගටම පෙන්නන්න පුළුවන්.
එහෙම නැත්නම් මේ එක right ln එකකින් පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් පුළුවන් තව එකක් ලියන්න. මේක මම copy කරගන්නවා. copy කරගෙන මේ හරිය paste කරනවා. එතන ලියනවා මම average. average is තන avg මේ හරිය ලියපු එකම අපි මෙතන ලියන්න ඕනේ. දැන් අපි run කරලා බලමු. මම පළවෙනි ලකුණ විදිහට දෙනවා 78ක්. දෙවෙනි ලකුණ විදිහට දෙනවා 89ක්. එතකොට එනවා total එක 167යි average එක මේ වගේ දශම සංඛ්‍යාවක් එනවා. 8.35 මේක මට දශම ස්ථාන දෙකකට ඕනේ. ඒකට මම මොකද කරන්නේ? ඒක ගන්න මම තව පොඩි කෝඩ් එකක් ලියනවා. avg colon 32 බිංදුව colon 2. ඔයාලට දශම ස්ථාන 3කට ඕන නම් මෙතන 3 දාන්න පුළුවන්. දැන් run කරලා බලමු. මේක enter mark 1 මම දෙනවා 5. enter mark 2 මම දෙනවා 6. එකතු 11යි 11 දෙකෙන් බෙදපුවම 5.5 බිංදුවයි.